පර්යේෂණ භූමියේ ඇවිදගෙන යන ගමන් හිත නතර වෙන තැනක තමයි මේ නතර වුනේ. උක් කකුරු නිෂ්පාදන. ඉතින් අපත් සමග ඉන්නවා Natural Roots Private Limited කී අධිපතිතුමා සහ තුමිය. ඉතින් අපි මුලින්ම අහමු ඔබතුමාගේ සහ ඔබතුමියගේ නම. මම අහල්යා රවීන්ද්‍රන්. මම රවීන්ද්‍රන් කියලා. දැන් මේ නිෂ්පාදනෙත් අරගෙන කොළඹට ආවේ කොහේ ඉඳලාද? අපි ක්ලිනොචි වලින් ආවේ. දැන් අපි මේ ප්‍රොඩක්ට් එක ගැන කතා කරන්න ගියොත් කොහොමද මේ නිෂ්පාදන වෙන්නේ? ඒ දේවල් ගැන අපි කතා කරමු මේ හකුරු සහ පැණි නිෂ්පාදනය. ඇත්තටම මේක මේ ඉන් ක්ලිනොචි වල අපි we have a farmer group. ඒ කියන්නේ farmer association එකත් එක්ක collaborate කරලා අපි sugarcane හදලා එතන ඉඳලා අපේ we have own GMP certified factory. එතන මේක හදලා මේ අපි මෙතන මේ හොඳ මේ එක්ස්පෝර්ට් ක්වොලිටි එකට මේක හදනවා. දැන් අපි එක්ස්පෝර්ට් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක වෙනම මේ all this we are in the process of obtaining all the standards. So we have 3, 4, 6 flavors: ginger added, sesame added, and pure sugarcane syrup as well. இது வந்து this is pure sugarcane jaggery. இது வந்து பொங்கல், பாயாசம், food item, cooking වලට මේක හොඳයි. இது cooking එක නල්ලම්. This is ginger added jaggery. This is best for to have with tea or plain tea. This is sesame added jaggery. It is best to have at like snacks or like something. So also we have some jaggery added value added item. This is multigrain mix. We are not adding any sugar or something. It's ready to eat added with jaggery. And we have here dodal. This made with pure jaggery. We have not adding any sugar or something. This is like made with pure jaggery. We have this sugarcane syrup as well. So we have different variety of sugarcane value added product as well. She's Vagisa helping us with the production. She's the food expert, food specialist. We have the factory. In the factory she help us in the process and production. තව අපිට මේ value addition විදිහට තව products ගොඩක් එනවා launch කරනවා. For example අර nutritional පැත්තත් අපි දැන් immediate breakfast වල solution එකක් විදිහට සමපෝස වගේ අපි product එකක් හදලා තියෙනවා. දැන් ළඟදී මේක launch කරනවා. ඊට පස්සේ passion fruit project එකත් කරන්න යනවා. ඒ වගේ develop කරගෙන යනවා දැන්. We have the fresh juice මේ කියන්නේ අපි fresh juice මේ fresh juice උත් විකුණනවා ක්ලිනොචි වල. අපි නවමිනි එකේ machine දෙකක් ගත්තා fresh juice හදන machine. ඒකේ successful story එකක් හදලා තියෙනවා. අපි දෙන්නම එකතු වෙලා අර ජෆ්නා trade fair එකේ කරපු මේක එක very successful story. Also we sold මං හිතන්නේ more than 5,000 sugarcane cups we sold over there. We are thinking අපි future එකත් බලාපොරොත්තු වෙනවා. ඒක මේ ගොඩක් මේ mobilize කරලා ගොඩක් juice fresh juice විකුණන්න machine දෙකක් ගත්තා. දැන් ඔයගොල්ලෝ වෘත්තිමය වශයෙන් මේ ව්‍යාපාරවල යෙදෙලා ඉන්නවද නැත්නම් වෘත්තිමය වශයෙන් වෙන මොනවා හරි යෙදලා ඉන්නවද? මෙයා ඇවිල්ලා බයෝමෙඩිකල් ඉංජිනේර කෙනෙක්. එතකොට මෙයා බයෝලොජි ප්ලස් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරින් නොලෙජ් එක තමයි අපි ෆාම් එකක් ගත්තා ෆාම් එකක්. ඊට පස්සේ තමයි මේක ලොන්ච් කරේ. අපි මේ වගේ කරමු කියලා පටන් ගත්තේ ෆෘට් ජූස් ෂොප් එකකින්. ඒකෙන් ෆෘට්ස් විකුණනවා ජූස් හදනවා. ඊට පස්සේ තමයි මේ ලංකාවේ උප්වලට කියන්නේ මේ එතන natural juice natural preservative නැතුව මේ ජැගරි මේ සීනි එකට අනුව මොන හරි අපි හොයන්න ඕනේ කියලා තමයි උප්වලට ආවේ. එතන මේ fresh juice එක හදන්න තමයි මෙයාව contact කරලා අපි machines ටික ගත්තා. ඒක මේ අපේ premium ඒ කියන්නේ pioneer product එක අපේ sugarcane juice එක over මේ ක්ලිනොචි area ඒ වල අපිට තවත් ඉදිරියට අපි මිස්ටර් නවමනිය හම් වෙනකොට මේ අපි කතා කරලා තියෙනවා මේ සමහර equipments ගන්න. දැන් අපි වෙන projects කරන්න යනවා. එතකොට එයා අපිට මම හිතන්නේ initially මම හිතන්නේ court එකද හම්බුනේ නේද? court එක හම් වෙනකොට අපිට එයා Sunday දවසක ඇවිල්ලා අපිත් ඔක්කොම දාලා එයාත් දාලා store එක පෙන්නලා මම හිතන්නේ 3-4 hours එයා පෙන්නුවා. මෙන්න මේක තමයි. very genuinely එයා අපිට එයාගෙන් ගත්ත ගොඩක් ideas. so ඒකත් අපේ mind එකේ තියෙනවා. ඒකත් එක්කම අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා තව expand කරන්න. මේ ඒ කියන්නේ opportunities are endless මේ field එකේ. මේ එතකොට මේ මිස්ටර් නාමිනි මෙයාගේ
Actually, he is Organisation not only එක we are not buying the missions. He is one of my good friend also. He's giving several advices how we can improve the product marketing and all. And මේ future අපි බලනවා මේ අර fruits එහෙම අපි area එකේ තියෙන fruits එහෙම dehydrate කරලා ඒක process කරන්නත් මෙයාත් එක දැන් machineries ගන්න බලාපොරොත්තු වෙනවා. නවමිනිගේ අර මේක අපිට ගේන්න බැරි වුණා sugar cane juice හදන එක මෙතන කොළඹනේ transport ඒ අර මේ උක්තරගෙන යන අතුවේම අයින් කරන්න ඕනේ. දැන් ඒකට මේ හරිය කරගන්න බෑ. නැත්නම් ඒක මේ live බලන්න පුළුවන්. ඒක very interesting. මම හිතන්නේ කොළඹටත් ළඟදී අපි දාන්න idea එකක් තියෙනවා. so කප් එක මැෂින් එක තියාගෙන shop එක දාන්න plan කරගෙන ඉන්නවා. sugar cane juice අපේ product එකත් එක්ක. ඒ වෙනකොට සමහර වෙලාවට අපි ඉදිරියට තව කරන්න පුළුවන් මම හිතන්නේ. நவமி எனக்கு ஒரு நல்ல ஃப்ரெண்ட் அவர் மிஷின்ஸ் வாங்குறத தவிர்த்து மற்ற டெக்னிக்கல் ஐடியாஸ் அதுகளை எப்படி யூஸ் பண்ணுறது பிஸ்னஸை எப்படி டெவலப் பண்ணுறது மற்ற ஊர்களில் எப்படி அதை கொண்டு போகிறதுன்ற சம்மந்தமாக நிறைய ஹெல்ப் பண்ணுவார். அதை விட எனக்கு எதுவும் டவுட் வந்தால் எமோஷனல் சப்போர்ட்ஸும் சில வேலை தருவார். டவுட் வந்தாலும் எதுவும் கேட்கலாம். பட் ஹீ இஸ் ஆல்வேஸ் வித் மீ எனி சப்போர்ட் எனி டைம் ஹீ ரெடி டு ஹெல்ப் அஸ். தேங்க்யூ ஆக்சுவலி தேங்க்யூ ஃபார் பீயிங் ஃபார் அஸ். මට කියන්න ඕනේ මෙයාත් එක කතා කරපු වලින් සිංහලෙම කියන්න වෙනවා. බට් ඉංග්‍රීසි වලත් කියන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. බට් මෙයා මොනවාරි ප්‍රොඩක්ට් එකක් ලොන්ච් කරන්න ඒක ඒකෙන් අපිට මොනවද වෙන්නේ? ඒකෙන් ඇඩ්වාන්ටේජ් එක මොකද්ද වෙන්න යන්නේ? එහෙම තමයි ෆස්ට් එයාගේ බඩුව නෙවෙයි විකුණන්නේ. කන්සෙප්ට් එක. ඒ කොහොමද අපිට අයිඩියාස් දෙනවා. කොහොමද ඊළඟට ගෙනියන්නේ? ඊළඟ ස්ටෙප් එකට කොහොමද ගෙනියන්නේ කියලා. අපි දෙන්නම ඇත්තටම එදාම ඉම්ප්‍රස් වුණා අපි ඩ්‍රයිව් කරනකොට මේ ඉඳලා ජෆ්නා වලට. ඊට පස්සේ තමයි ඩිසයිඩ් කරේ අපි මැෂින්ස් 3ක් හරි 4ක් හරි ගන්න. මම කොච්චර ගත්තද දන්නේ නැහැ. but still long way to go. ඒ වෙනකන් අපි මේ මිස්ටර් නාවිනිගේ ඇඩ්වයිස් එකක් තියෙනවා. මෙයා ගාවත් හොඳ අයිඩියාස් තියෙනවා. very good. but ගොඩක් කට්ටියට දන්නේ නැහැ මේ වගේ කම්පනීස් තියෙනවා කියලා. ஃபியூச்சருக்கு நிறைய செய்யலாம். அவர் இப்போ ஜெஃப்னா எக்ஸிபிஷன் எல்லாம் பாரர் தானே. ஸோ அங்கே உள்ள ஆட்கள் நிறைய பேர் என்கேஜ் ஆகுவினம். இப்போ அந்த ஜெஃப்னாவிலே நிறைய இண்டஸ்ட்ரீஸ் இப்போ புதுசாக ஸ்டார்ட் ஆகி கொண்டு வருது தானே. ஸோ நீங்கள் நிறைய பெனிஃபிட் எடுக்கலாம் அதில் இருந்து. නවමිනි ආයතනය මේගොල්ලොත් එක්ක කොහොමද උදව් කරන්නේ මේගොල්ලෝගේ මේ ප්‍රොඩක්ට් එකට? දැන් මේගොල්ලෝ නවමිනි ආයතනයෙන් ලැබුණ සහයෝගය, ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකට වඩා ඉමෝෂනලි ඒගොල්ලන්ට සපෝට් එකක් ලැබුණා කියලා. අපි ඒ ගැන ඔබතුමා කිව්වොත් එහෙම. ඔව් ඇත්තටම අපි නවමිනි ආයතනයක් වශයෙන් අපි ඇත්තටම ප්‍රොඩක්ට් එකක් විකුණන්න බලාපොරොත්තුවක් නැහැ කස්ටමර් දැක්ක ගමන්ම. මුලින්ම සමහර කස්ටමර්ස්ලා එනවා සල්ලි දෙන්න කැමති බඩුවක් අරන් යන්න. නමුත් අපි එකපාරට බඩුවක් දෙන්නේ නැහැ. මොකද එයාගේ බිස්නස් මොඩල් එක අපි මුලින්ම ස්ටඩි කරනවා. එයාට මොනවද අවශ්‍ය? එයාගේ මාකටිං බෑග්ග්‍රවුන්ඩ් එක මොනවද? එයාගේ රෝ මැටීරියල් කොහෙන්ද එන්නේ? ඒවත් බේස් කරලා තමයි අපි යාට හරියටම සොලියුෂන් එක දෙන්නේ. අපි ප්‍රොඩක්ට් එකට වඩා අපි යාට සොලියුෂන් එකක් දෙන්නේ. ඒතර ඒ සොලියුෂන් එක තමයි ඒක අයිඩියා එකක්, කන්සෙප්ට් එකක්. ඒ කන්සෙප්ට් එක තමයි ඩෙවලොප් කරගන්න අපි උදව් කරන්නේ. ඒතර දැන් මේගොල්ලෝ මුලින්ම අපෙන් ගත්තේ බිම තියෙන මේ sugar cane, ඒ කියන්නේ උග්ගස් ජූස් කරන මැෂින්. ඒක අරන් යන්න බෑ. ඒක තැනක ගිහිල්ලා ෂොප් එකක හරි අවුට්ලට් එකක හරි ප්ලග් කරලා පුළුවන්. දැන් අපි අලුතෙන් ලොන්ච් කරලා තියෙනවා ඒ මැෂින් එකම මොබයිල් එකක්. ඒ කියන්නේ බැටරි ඔපරේටඩ් වෙහිකල් එකක දාලා මොබයිල් ට්‍රක් එකක දාලා ඔපරේට් කරන්න පුළුවන් sugar cane juice එක. මොකද අපි පිටරට ගියාම විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව, ඉන්දියාවේ හැමතැනම තියෙනවා sugar cane juice. නමුත් ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලත් ගොඩක් දැන් sugar cane juice තියෙනවා. ඒවා බීපු අය තමයි මේක දන්නේ මේකේ රස සහ ගුණ. ඒතර මේක මුකුත් අමුතුවෙන් දේවල් දාලා නැහැ, රසකාරක දාලා නැහැ. ඒ sugar cane juice එකෙන් හරිම ප්‍රබෝධයක් සහ හරිම නිකන් හොඳ ෆීලිං එකක් දැනෙනවා. ඉතින් ඇත්තටම ඒ වගේ ප්‍රොඩක්ට් එකක් මේගොල්ලෝ කරනවා කිව්වහම අපි හරි ආස වුණා මේගොල්ලන්ට ඒ ගැන අදහස් ටිකක් දෙන්න. එහෙම තමයි අපි මේගොල්ලන්ත් එක්ක ගොඩක් සම්බන්ධ වුණේ. ඉතින් අපි ඊට පස්සේ ජැෆ්නා ගියා. ජැෆ්නා ට්‍රේඩ් ෆෙයාර් එකේදී මේගොල්ලෝගේ ස්ටෝල් එකේ අපේ මැෂින් දෙකක් ඔපරේට් වුණා. ඒ දෙකම ඒ දවස් 3 ඇතුළත ඒගොල්ලෝ මම හිතන්නේ 5000කට වැඩිහා කප්ස් වික්කා. ඉතින් මම හිතනවා ඒගොල්ලන්ට හොඳ ස්ටාර්ට් එකක් වුණා ඒකත් එක්ක. අපි බලාපොරොත්තු වෙනවා තව ඉස්සරහට මේගොල්ලොත් එක්ක වැඩ කරලා මේගොල්ලන්ට තව ගොඩක් උදව් කරන්න. ඉතින් ඕගොල්ලොත් මේක බලන් ඉන්නවා නම් මේක බලලා අපිට කමෙන්ට් එකක් දාන්න. අපිටත් අදහස් ටිකක් තියෙනවා ඕගොල්ලන්ගේ අදහස් අපිට දෙන්න. සහ මේගොල්ලන්ගෙන් ප්‍රොඩක්ට් අනිවාර්යයෙන්ම ගන්න. මොකද මෙතන තියෙනවා දැන්ට උග්ගස් ජූස් කියන එක අරන් යන්න බෑ. ඒක එවලෙබොන්න තියෙන දෙයක්. නමුත් මේගොල්ලන් ගාව තියෙනවා හොඳ හකුරු වර්ග ගණනාවක්. පැණි තියෙනවා. දැන් අපි කහලා බැලුවා එක එක රසට. ඒ කියන්නේ ප්ලේන් ටි බොනවා නම් කහට බොනවා නම් ඉඟුරුත් එක්ක තියෙන හකුරු. ඊට පස්සේ නිකන් හවසට අපි පොඩි
ස්නැක් එකක් වගේ කනවා නම් සෙසමිත් එක්ක, ඒ කියන්නේ තලත් එක්ක හකුරු තියෙනවා. පැණි තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් ප්‍රොඩක්ට්ස් හදලා තියෙනවා. අනිත් එක මේ දෙපළ ඇවිල්ලා නිකන් සාම්ප්‍රදායික ව්‍යාපාරයක් කරන ව්‍යවසායකයෙක් නෙමෙයි. දෙන්නම ඊටාම හොඳට අධ්‍යාපනය ලැබලා තමන්ගේ ෆීල්ඩ්ස් වලින් ඉන්න ගමන් ඒ ෆීල්ඩ්ස් වලින් ඔබට ගිහිල්ලා ආහාර නිෂ්පාදනයට ගිහින් තියෙනවා. ඉතින් මේ වගේ දෙයක් ඇත්තටම කරනවා කියන එකත් ඊටාම ලොකු චැලෙන්ජ් එකක්. මොකද ජොබ් එක කරන්න ඕනේ, ගෙදර වැඩ ටික බලා ගන්න ඕනේ. සහ දැන් අද ඇවිල්ලා තියෙන්නේ ලංකාවේ උතුරු කොනේ ඉඳගෙන කොළඹට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ලොකු චැලෙන්ජ් එකක් ඒගොල්ලන්ට. සහ මම විශ්වාස කරනවා මේගොල්ලන් ලොකු මාකට් එකක් කැප්චර් කරන්න පුළුවන් වෙයි මේ ප්‍රොඩක්ට්ස් එකත් එක්ක. අපේ ප්‍රොඩක්ට්ස් මේ අරගෙන මේගොල්ලෝ කරන මේ ව්‍යාපාරය තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා කියලා අපි සුබ පතනවා. wish you all the best. බොහොම ස්තුතියි. thank you very much.